හොඳින් බලන්න A+ එකක් නේද? කැම්පස් ජීවිතයේ ආපු පළවෙනි A+ එක කියලා කියනවානේ. මේ අරුම පුදුම A+ එක ඇවිල්ලා තිබ්බේ ඇහැලියගොඩ පියුමිදුවට. මේක තමයි කැම්පස් ජීවිතේ මට ආපු පළවෙනි A+ එක. ඉතින් මේ A+ එක ගන්න මට මේ කෙමිස්ට්‍රි එකේ මුලින් ඉඳන්ම වැඩ කරන්න සිද්ධ වුණා. මම දිගටම ලෙක්චර්ස් ගියා. ඒක රේට් සබ්මිෂන් එකක්වත් දැම්මේ නැහැ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඉස්සරහටත් මේ වගේ දිගටම A+ අරගෙන දවසක රටට වැඩදායී පුද්ගලයෙක් වෙන්න. පියුමිදුවගේ ඉදිරියට කටයුතු වලට ට්‍රිකල් පට්ටමිය අපි සුබ පැතුම් එකතු කරනවා. පුංචි බැටරියකින් පුළුවන් ද ලෝකයක් ඒකාලෝක කරන්න. හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ කියනවනේ. මේ කතාව අපිට ආරංචි ඉන්නේ කුරුණෑගල ප්‍රදේශයේ. මේ ප්‍රොජෙක්ට් එකෙන් අපි බලාපොරොත්තු වුණේ 1.5 වෝල්ට් බැටරි එකකින් එහෙම නැත්නම් අපි සාමාන්‍ය ගෘහස්ත පාවිච්චි කරන බැටරි එකකින් අපේ ජාතික විදුලි බලපත්තියට විදුලිය ලබා ගන්න කොහොමද කියලා හදා ගන්න පුළුවන් උපකරණයක් හදන එක තමයි අපි බලාපොරොත්තු වුණේ. අපි බලමු ඒක වැඩ කරන විදිහ මම ඉස්සෙල්ලා පැහැදිලි කරන්නම්. මේ විදිහට අපි 1.5 වෝල්ට් බැටරියට අග්‍රදයකට සම්බන්ධ කරාට පස්සේ ඒකෙන් එන DC කරන්ට් එක අපි ඉන්වර්ටර් එකක් මාර්ගයෙන් AC කරන්ට් එකක් බවට පරිවර්තනය කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ අධිකර පරිණාමකය මගින් අපි 1.5 AC කරන්ට් එක අපි 230 වෝල්ට් AC කරන්ට් එකක් බවට පත් කරනවා. ඊට පස්සේ අපි මේක දීලා තියෙන්නේ සාමාන්‍ය අපි ගෘහස්ත පාවිච්චි කරන ෆිලමන්ට් බල්බ් එකකට. අපි දැන් බලමු මේ ප්‍රොජෙක්ට් එකේ අපි හදලා තියෙන මේ උපකරණ වැඩ කරන විදිහ. මේ විදිහට අපි බැටරියට ටර්මිනල්ස් දෙකට පවර් එක දුන්නාට පස්සේ ඕගොල්ලන්ට පේනවා ඇති ඒ විදිහට මේ ෆිලමන්ට් බල්බ් එක පත්තු වෙනවා. ඒ විදිහටම ඔයාලට පේනවා ඇති මේ දැන් කියන්නේ සම්පූර්ණ මේක පත්තු වෙන්නේ 1.5න් හැම වෙන බලයෙන්. අපි මේ විදිහට මේක අයින් කරාම ඔයගොල්ලන්ට පේනවා ඇති ඒක බල්බ් එක ඔෆ් වෙලා යනවා. ඔව් දැන් ඇත්තටම ලංකාව ගත්තොත් ලංකාවේ නිවාස මිලියන 5.1ක් තියෙනවා. අපිට මේ ආකාරයේ 1.5 වෝල්ට් බැටරි මිලියන 5.1ක් හොයාගන්න පුළුවන් නම් මේ ක්‍රමයේ පාවිච්චි කරලා අපිට ඉතා ලේසියෙන් මුළු ලංකාවට විදුලිය ලබා දෙන්න පුළුවන් අකණ්ඩව දවස් 365 පුරාවම. මේකේ පොඩි ගැටලුවක් එන්නේ මේ බැටරි ඉක්මනට ෂෙයා වෙලා යන හින්දා. ඉතින් අපිට ඒ වෙනුවට රීචාර්ජබල් බැටරි පාවිච්චි කරනවා නම් මේක තවදුරටත් අකණ්ඩවම අපිට විදුලිය කිසිම මේ අර්බුදයකින් තොරව ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා මේ ක්‍රමය හරහා. ට්‍රිකල් පට්ටම් බලන් ඉන්න බලධාරීන් මේ වගේ නිර්මාණශීලී දරුවන්ට හරිනම් අත දෙන්න ඕනේ. පිට පිට අටවන වරටත් පැට්මින්සන් සම්මානවලදී ට්‍රිකල් පට්ටම ජනතාව විසින් ඉහළින්ම ඔසවා තැබුවා. The most popular TV program of the year award goes to Trickle Pattama. රට පුරා කොහේ ගියත් ට්‍රිකල් පට්ටම ප්‍රේක්ෂකයින්ගෙන් අපිට උණුසුම් ප්‍රතිචාර නිරතුරුවම ලැබෙනවා. ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ගුණාත්මක හා විනෝදාත්මක අංගයන් ලබා දෙන වැඩසටහනක් ලෙස ට්‍රිකල් පට්ටම කාතරත් ජනප්‍රියයි කියනවානේ. අලියන්ට ළමයන්ට නලියනවා හිත කියනවා. ඕවලන ට්‍රිකල් පට්ටම බලන අපිට උස්සන්න. තවත් දේවල් බලන්න තියෙනවා. ටිකක් ඉන්ටකෝ.
සෝබාදන් මාතාව අපට දායක කරපු සම්පත් අතර ජලය හිමි කරගන්නේ සුවිශේෂී ස්ථානයක්. රටේ කුලිසේදීවට ඔබගේ වාහනය මත වැටෙන කුරුළු වෙඩි සෝදා හැරීමට විතරක් නෙවෙයි, පොරු පැදීමටත් ජලය අත්‍යවශ්‍ය සාධකයක්. ඒ වගේම අපට ජලය පානය කරන්නත් පුළුවන්. ඉතින් දිනපතා නැතත් ඉඩ ලැබුණු සෑම විටම ජලය පානය කරන්න අමතක කරන්න එපා. ජලය පානය නොකිරීමෙන් සිදුවිය හැකි අතුරු ආබාධ පිළිබඳව විශ්වවිද්‍යාලයට යන ඔබගේ අතදරුවාට කියා දෙන්න. වකුගඩුවල නැගෙන හෘදයාබාධ, මලබද්ධය ඉන් 2ක් පමණයි. ඔබගේ දරුවා වතුර බොනවා හොරද? ඔබගේ දරුවාට වතුර පෙවීමේ වගකීම අප බාර ගන්නවා. වසර 2000කට වඩා පැරණි වට්ටෝරුවකට අනුව සකසන ලද මිලේනියම් 30ක් ඇත. අද මම තන්න 0.73යි රයිස් කාලා විනාඩි 5කින් වතුර 30යි. හොඳම දේ දරුවාට. ට්‍රිකල් පට්ටමෙන් ඊළඟට අපි පෙන්වන්න යන්නේ නිතර පෙන්වන්න පුළුවන් දෙයක් නන් නෙමෙයි. කුඩා ළමුන් සහ සුළු දිනු කම්පාවට පත්වන පුද්ගලයන් මේ විශේෂාංගී නැරඹීමෙන් වැළකී සිටින ලෙස ට්‍රිකල් පට්ටමේ අපි ඉල්ලා සිටිනවා. කිඹුලන් නැවසෙන ගංගාවල දියනෑමට යාමේදී කුඩා දරුවන් පරිස්සම් කරගන්න එක අපි කාගෙත් වගකීමක්. සුළු මොහොතක ප්‍රමාදයකින් මහා විනාශයක් වෙන්න පුළුවන්නේ. මෙතනින් එහා දර්ශන අපිට ප්‍රසිද්ධ මාධ්‍යයේ පෙන්වන්නට අවසර නැහැ. ඒ ගැන අපි ට්‍රිකල් පට්ටමේ වෙනුවෙන් සමාව ඉල්ලා සිටිනවා. ගොඩයන්ට කියලා හිතාගෙන ප්‍රශ්න ගොඩක් නැද්දී අම්බලංගොඩ ඉඳන් නොවේගොඩ ක්ලාස් එකේ තේ ලෙවල් එකපාරින් ගොඩ දාලා මුට්ටු කැම්පස් ආව මොළකොඩ අයියා එකපාර සල්ලි ගොඩක් වෙන්න පොස්කොල ගොඩක් අරන් විකුණ ගන්න බැරුව රොඩු ගොඩක් ගහලා ගිනි තිබ්බනේ. අන්තිමට රිපීට් ඔයා කොට ගිහලා අංගොඩ ගෙනින් දාන්න උනා කියලා කියනවනේ. බලන්න ඔය වාක්‍ය ඇතුලේ ගොඩ කියන වචනේ කීපාරක් ඉදිරියට තිබුණාද කියලා. ඔන්ට එහෙනම් ආයෙත් අහගන්නකෝ. ගොඩයන්ට කියලා හිතාගෙන ප්‍රශ්න ගොඩක් නැද්දී අම්බලංගොඩ ඉඳන් නොවේගොඩ ක්ලාස් එකේ තේ ලෙවල් එකපාරින් ගොඩ දාලා මුට්ටු කැම්පස් ආව මොළකොඩ අයියා එකපාර සල්ලි ගොඩක් වෙන්න පොස්කොල ගොඩක් අරන් විකුණ ගන්න බැරුව රොඩු ගොඩක් ගහලා ගිනි තිබ්බනේ. අන්තිමට රිපීට් ඔයා කොට ගිහලා අංගොඩ ගෙනින් දාන්න උනා කියලා කියනවනේ. ඌගොඩ නාගොඩ වේයන්ගොඩ හැලියගොඩ ඉඳන් මොරටුව ආවයත් දැන් ගොඩ උඩ ඉඳන් ට්‍රිකල් පට්ටම් බලනවා ඇතිනේ. මොකක්ද හැබැයිටම ගොඩ කියන්නේ? ඉන්න තැනින් අඩියක් හරි උඩ යනවා නම් ඒකටත් කියනවා ගොඩ යනවා කියලා. තව සමහර විභාග පාස් කරගන්නටත් ගොඩ යනවා කියන්නේ. ඒ ඇස්සේ සමහර ගොඩ යන විවිධාකාර ක්‍රම ගැන කියලා දෙන්නේ නේද? සමහරු කටු කාලා ගොඩ යනවා. ඒ ඇස්සේ සමහරු ගොඩ ගිහින් කටු කරනවා. කටු කාලා ගොඩ ගිය අය ගොඩ ගිහින් කටු කාපු අය දැන් දෙගොල්ලම එකතලා ට්‍රිකල් පට්ටම් බලනවා ඇතිනේ. ගමේ ගොඩේ සිතා දියේ කවුරුත් පාහේ කොනන්නයි බඩු ගන්නයි පොලට හියාවේ මම පොලට හියාවේ ගමේ ගොඩේ සිතා දියේ කවුරුත් පාහේ කොනන්නයි බඩු ගන්නයි පොලට හියාවේ මම පොලට හියාවේ. ට්‍රිකල් පට්ටම් ලෝක සවාරියේ අද නැවතුම සුන්දර ඇමේසන් වනාන්තරය. ලෝකයේ ලොකුම වැසි වනාන්තරයනේ. ඇමේසන් වනාන්තරය බ්‍රසීලිය, බොලීවියාව, ඉක්වදෝරේ, පේරු රාජ්‍ය ඇතුළු රටවල් ගණනාවක් පුරා විහිදී තියෙනවානේ. ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටර් මිලියන 6.8ක්. කෙටියෙන් කිව්වොත් ලංකාව වගේ 100 ගුණයක්. පුරාණ ඇමේසන් ගෝත්‍රිකයා හදපු අම්බලමක්නේ. අද වෙනකොට නටබුන් වෙලා. සෝබා සුන්දරත්වයේ නනුන ඇමේසන් වනාන්තරයේ ලෝපුරා සත්ව සහ සාක විශේෂ ගණනාවකට නිජ බිම වෙලා තියෙනවා. හපොයි කවුද හැබෑට මේ වගාලින්දක බැහැලා ඉන්නේ? සද්දන්තෙක් නේද? මහරාත්‍රියේ හේන්ට කොටා බාණ්ඩාව ගමන්නේ වැටිලා තියෙන්නේ. මේ ගැන අපිට කිව්වේ මාගදුනේ මදුෂ්ඨ සිල්වා. කැමරාවට හසු කරගත්තේ බත්තර මුල්ලේ පංකජ. දැන් ඉතින් ගොඩ ගන්නටත් එපාය. මේ හරිද මාත් හරිද?
මේ මෙහෙමයි මහත්තයෝ දැන් මේ මම අද උදේම මේ පාන්දරම නැගිටලා මගේ මල්හේනට යනකොට තමයි මම දැක්කේ මේ බොටකන්දේ වගේ අලියා වැටලා ඉන්නවා මේ ලිදට. ඉතින් මේ ලිදකට වැටුනහම අපි අනිවාර්යයෙන්ම අපිට මතක් වෙන්නේ අපි ට්‍රිකල් පට්ටමනේ. ඉතින් මම ට්‍රිකල් පට්ටමේ මහත්තුරුන්ට කතා කරා මේ අපේ අලියා ගැන කියන්න. තනියම ගොඩේන්ට නම් අමාරුයි වගේ. උදව්වට යකඩ ඇතකුත් ගෙනාවනේ. කට්ටියම එකතු වෙලා අදින්ටයි සූදානම. දැන් ඉතින් කැලේටම දුවන්න ඕනේ. තවත් අරුම පුදුම දුර්ලභ විශ්මිත විශේෂාංග රසක් සමගින් ලබන සතියේ ට්‍රිකල් පට්ටමෙන් හමු වෙමු. Dum